කෙල්ල කොල්ව ටික ඉතින් කොහොමද ඉතින් ඔන්න අද අඩිපරයුට චැල්ලගෙන පලවෙනි වීඩිය එක ඔන්න ඔයාලට අරංාව ඉතින් කොහොමද සැපේ ඉන්නගේ හිතෙන කට්ටියම මේ ඉතින් අද දැන් වෙලා වැවිල්ලා පාන්දර 3:35 ඉතින් දැන් ඔයාල බලන්න මේ මාර අරගෙන මොකද කරන්නේ අරගය කියලා ඉතින් ඔන්න දැන් අපි යන්නේ කලම්බොලට දැම්මන් ඉන්න කැන්ඩි ඉතින් කැන්ඩිදලා ට්‍රේන් එක තමයි යන්නේ ඉතින් තව එකක් කියන්න මේ චැනල්ලගේ අද ඉඳලා දිගටම වැඩෙන්නේ ව්ලොග් විතරයි ඒකට හේතුව ඔක්කොම දේවටික මේ වීඩිය අතරම ගන්න අතර මැද ඉන්නගේ ඔක්කොමට කියන නැත්ත එක දිගට කියන්න යන්න බෝරන්නේ යන්න කලින් දැන් යන හේතුව කියන්නකො යන හේතුව මේ චැනල්ලකින් වැඩවලට යන්නේ ඉතින් මට හිතුනා දැන් මේක කලින් මම මේ බ්ලොග්යක් ගහනවා කියලා ඒම මේ කලින් ප්ලෑන් කරලා තිබෙනෑ මේ එක පාලට හිතුනා හරි අවුලක්නෑ පලවෙනි වීඩියක ඔයාලත් එක්කම ප්ලෑන් ගන්න නැතුව කිසිම මේකක් නැතුව මේ හිතන විදිර ගහල දාන්න මේ කියලා ඉතිං දැන් අද ඔයාලත් එන්න මාප්ත කියන්න ගොළම A few moments later හෙලව් ඉතින් ඔන්න දැන් ඇඳගන කරගෙන ඔක්කොම කරගෙන ඉවරයි දැන් ඉතින් යන්න තමා තියෙන්නේ දැන් අපි තාත්තත් එෙනවා කිවා තාත්තාට මොකක්ද වැඩත් තියෙන කියෙ දෙමටකොට තාත්තත් එෙන ඉතින් දැන් මම්බලි මගේ බයික කියන්න කිය දැන් ඉතින් අය බයි දෙකක් ගින් වැඩන්නේ දැන් තාත්තත් එක්කම යනවා දෙන්නම ගිහිල්ලා ස්ටේෂන් එකට ගිහිල්ලා ටිකට් ටික අරගෙන ඒ වෙලාවට ටික ඔක්කොම කරගමු ඉතින් එහෙනම් ආදරෙන් ඉඳන ඔක්කොගෙම බ්ලොග් එක ඉවරනකම් අන්තිම වෙනකම් බලන්න බලලා අඩුපාඩු තියෙනවා නම් මම ඉස්සර කිව්වා වගේ ඉස්සර කිව්වද නැද්ද දන්නේ මතක නෑ ඉතින් අඩුපාඩු තියෙනවා නම් අන්තිමට ඇවිල්ලා අන්තිම වෙනකම් බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න හොඳයිද නරකයිද තව හැදෙන්න තියෙන්නේ මොනවද මොකද මම මේ සීන් එකට තාම අලුත්නේ මොකද මේ මට බ්ලොග් කරලා පුරුදු කරලා තින්නේ මම ඉතින් එහෙනම් අපි වැඩි කතා වුන්නේ දැන් එහෙනම් අපි යන් අනේ අම්මේ ඉතින් අපරාධ කියන්නේ බෑ කියාගන්න බැරි සීතලක් තිබ්බේ පුදුම සීතලකින් ඉතින් ගෙයි මොනා කරන්නද ඉතින් ස්ටේෂන් එකටම ගියා වොම් ටිකට් දෙකක් පෙටාවලට දෙකක් ටිකට් දෙකක් ගත්තා තියෙන ටිකට් දෙක ඉතින් කොහොමර සීතලේ ගිහිල්ලා අපි ස්ටේෂනයට පාන්දර 4 වෙනකොට ගියා ඉතින් ටිකට් ටික අරගෙන ට්‍රේන් එක තිබ්බේ හැබැයි පාන්දර 4:00ට ඉතින් ඒ හින්දා ට්‍රේන් එක යනකම් පොඩි ෂොට් දෙක තුනක් ගත්තා ස්ටේෂන් එක ඇතුලේ ට්‍රේන් එක අදච්ච ලොකු සෙනඟ කිරිය නෑ මොකද අද සතිය දවස කනික දඟහරුවාද හින්ද හැම එක මම රෙකෝඩ් කරලා තියාගන්නකොට තව පොඩි අමුතු දෙයක් වුණා ඔයාලා දැකලා තියෙනවද මුළු ට්‍රේන් එකෙම එකවර ලයිට්ස් ඔන් කරනවා ඉතින් අපිට එහා පැත්තේ තිබ්බ ට්‍රේන් එකේ ඔන්න ඔය විදිහට එකවර මුළු ට්‍රේන් එකේම ලයිට්ස් ඔන් වුණා ඉතින් ඔහොම ට්‍රේන් එකෙන් දිගටම යනකොට ඉතින් දන්නේම නැතුව මටත් නිින්ද ගිහලා මොකද මං ඊට කලින් දවසේ නිදාගෙන හිටියෙත් නෑ. ඉතින් ඇහැරලා බලනකොට මෙන්න මේ වගේ පට්ට ලස්සන view එකක් ඔන්න ඉතින් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මාව හම්බෙන්න එනවා කිව්වා තව යාළුවෙක්. ඉතින් පොර පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ කාලේ ඉඳලා යාළුවෙක්. ඉතින් පොරව දැකලත් නෑ මම අවුරුදු 4කින් 5කින්. මොකද පොර ඉන්නේ නුගේගොඩ මම ඉන්නේ නුවර. ඉතින් ඩයල් එකක් තියනවා කිව්වා. බලමු එහෙනම් එතනින් එහාට vlog එක.
දැන් තමා ආවේ ඔන්න කොළඹ කොටුවට. A few moments later. හෙලෝ ඉතින් මේ දැන් තමා ඔන්න පිටකොටුවට ආවේ. මේ දැන් ඉන්නවා අර අවුරුදු ගානක් බලන් මේ ඉන්නවා කිව්වා. මම ඔයාලට ගෙදරදී කිව්වේ මේ ඩයල් එක එනවා කියලා. ඉතින් ඩයල් එක එනකන් දැන් ඉන්න ඕනේ. දැන් වෙලාව 7:10ට වගේ ඇති උදේ මේ. ඉතින් දැන් එනකන් ඉන්නවා ඩයල් එක. ලස්සන ෂොට් දෙක තුනක් ගහලා ඉවර වෙලා ඌ එනකන් මේ ඒ වැඩ ටික කරගෙන ඉන්නවා මෙතන. ඩයල් එක මගේ එනවා කියලා කෝල් එකක් දුන්නා. බලමු ඉතින් ආවට පස්සේ සෙට් වෙමු. අනේ ඉතින් මම උදේ 7:20 7:00 වගේ වෙනකොට පිටකොටුවෙන් බැස්සා. ඉතින් අරු වෙනකන් ඉන්නවා. ඉතින් පොර එනකොට 8:00 9 විතර වුණා. ඕන් එනවා ඩයල් එක. ඉතින් මොකද වෙන්නේ කොළඹ? මුනවා ඩයල් එක මේ වෙන්නේ ඉන්න ඩයල් එක. මූ තමා ඔය අපේ කලින් තිබ්බ channel එක නේ කියපන්. කොත්තර එකේ කරලා මොකද වෙන්නේ කියලා කියපන්. කොත්තර එකේ මහමොල කරමු. channel එක හදරවල ඔන්න කොච්චර එකක තමයි හරවලා තින්නේ. මොකක්ද අපේ අඩිපාර ඉන්න vlog channel එක හරවලා තින්න. ආයේ ජීවිතේවත් ඒ වගේ අතල් වීඩියෝ එකේ වැටෙන්නේ නැහැ. මම දැන් සීන් එක කියන්නම්. පස්සේ vlog එක අතරමැද ඕක තමයි සීන් එක. කියපන් මොනවා හරි. ඉතින් දැන් ආවා අපි ස්ටේෂන් එකට. මුත්තාවා දැන් අපි යන් අපේ සර්ප්‍රයිස් අපේ වැඩ ටික කරගන්න. ඉතින් ඇත්තරම හිතාගන්න බෑ පුදුම රස්නයක් තියෙන්නේ. සාමාන්‍ය උදේ 8-9 වෙනකොට ඒ වැට්නව්ව ඒ කියන්නේ මට හුරු නැති හින්දා වෙන්නේ. මොකද මම නුවරනේ මේ පට්ටම අවුවක් තියෙන. ඉතින් දැන් අපි අවුවේ පිච්චි කොහොම හරි අපි ගියා අපේ ෂොප් එක තියෙන තැනට. ඉතින් යනකොට ෂොප් එක වහලා කියන්නේ තාම ඒ වෙනකොට ඕපන් කරලා තිබ්බේ නැහැ. මොකද අපි යන ෂොප් එක ළඟට යනකොට 9ට වගේ ඇති. ඉතින් ෂොප් එක ඕපන් කරලා තිබ්බේ නැහැ ඒ වෙනකොට. ඉතින් ඒක නිසා අපි ආපහු හැරිලා ආවා. පොඩ්ඩක් එහෙම මට පිටේ ඇවිදලා අපිට ගන්න දෙයක් තියෙනවා නම් ඒවත් අරගෙන එන්නම් කිරිවල. ඉතින් මට පිටේ ඇවිද හිටියා. යාළුවනේ කොහොමද? සීන් එක කියන්නේ තාම කඩේ ඇරලා නැහැ. ඉතින් දැන් මූවිමයි කඩේ ඇරනකන් ඉන්නවා. අර මේ ළඟදී නිවුස් වල ගිය අර කඩවල සෙට් එකක් පිච්චුනේ අන්න හරි ෂොප් එකට හැබැයි ෂොප් එක තමයි දැන් මම යන්නේ යන ෂොප් එකේ ඉන්න යන හේතුව මේ යන්නේ. ඉතින් අලුතින් කියන vlogs වලට mic එකයි ඒ පොඩි බඩු ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික ගන්න දැන් තාමත් ඔය background noise තනම් මනම් ඒව එන අරක ගත්තාම ඉතින් ඒකත් cancel වෙනවානේ. මේ ගැම්මට ගන්න කියලා යන්නේ. තාම ඉතින් කඩවල නැති හින්දා ඔහේ ඇවිද ඉන්නවා කඩ ටික කරනවා. පිච්චි ඉන්නම් මර දෙරි ගැම්මයි. මොකම තමයි ඉතින් දෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම ඇත්තට මෙතන ගියාට පස්සේ තමයි දැනගත්තේ මම අර මගේ items ටික ගන්න හිටපු shop එකට එහා පැත්තේ shop එක තමයි ඇත්තටම අර burn out වෙලා තිබ්බේ. ඉතින් හොඳටම ගෙනියන දැන් ඔයාලට පේනවා ඉතින් වීඩියෝ ක්ලිප්ස් වල. ඉතින් ඒකත් බලා ගන්න පුළුවන් වුණා එතනට ගියාට පස්සේ. ඉතින් මම දැනන් හිටියේ නෑ මේ ඇත්තටම ඒ shop එක තියෙන්නේ ඒකට එහා පැත්තේ කියලා. හෙලෝ යාළුවනේ කොහමද? ඉතින් ඔන්න ගත්ත මෙන්න මේක ගන්න තමයි ආවේ. ඔක්කොම අරගෙන තියෙනවා බාණ්ඩේ. ඉතින් මයික් එක ගත්තා. ඒ ටික අරගෙන දැන් බලන්න ඔයාලට දැන් වීඩියෝ එකේම තේරෙයි මම එනකොට කතා කරපු විදියයි මේකෙන් කතා කරනකොට විදියයි බලන්න ඔයාලම බලන්න වෙනස මොකද මොකද්ද කියලා. ඔව් වෙනස කමෙන්ට් එකක් දාන්න. දැන් යනවා තව බලු ටිකක් ගන්න දෙනවා. චාර්ජර් ටිකක් යනවා මම ආපු එකේ ඔය ටිකත් අරගෙන යන්න කියලා තමයි බැලුවේ.
ඉතින් මං කලින් කිව්ව විදිහට channel එක ගැන විස්තරේ කියන්න. ඉතින් ওই channel එක ඉස්සල්ලාම තිබ්බ කොත්සෙල් කියලා. කොත්සෙල් කියලා තිබ්බ channel එක තමයි මේ විදිහට අඩිපාර කියලා වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙනස් කරන්න හේතුව තමයි channel එකට පොඩි copyright scene දෙක තුනක් වැදිලා පොඩ්ඩක් අවුල්ම වුණා scene එක අවුල්ම වුණා. ඉතින් කට්ටිය ගොඩක් ඒවා වීඩියෝ දාන්න නැත්තේ WhatsApp channel එකට අප්ඩේට් දෙන්නේ නැත්තේ. ඉතින් කියාගන්න බැරි තරම් සම්පූර්ණම channel එක ඩවුන් වුණා. ඉතින් එහෙම ඩවුන් වුණා කියලා අපි හිතනවා. ඉතින් ඒ හින්දා තමයි තමන්ගේම කියලා ඔරිජිනල් කන්ටෙන්ට් එකක් මේ channel එකකින් අපි එළියට දාන්නම් කියලා හිතුවේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම කලින් දාපු කන්ටෙන්ට් ඕන්නම් මම දැන් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ මම WhatsApp channel එකට poll එකක් දාන්නම්. ඉතින් ඔයාලට ඒ කන්ටෙන්ට් දිගටම ඕන්නම් මම ඒ ටික WhatsApp channel එකට දාන්නම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අලුතෙන් ආපු කෙනෙක් නම් channel එකේ description එකේ තියෙන WhatsApp channel එකේ link එක. ඉතින් දැන්ම ගිහින් join වෙන්න. ඒක නම තියෙන්නේ තාම කොත්සෙල් කියලා මම ඒක මාරු කරේ නෑ. ඒකටත් ඔයාලගෙන් පෝල් එකක් අපි දාලා ඉවරලා channel එකේ නම් මාරු කරන්නද ඒක කොහොමද කියලා ඒක ඔයාලම කියන්න. ඔයාලම decide කරන්න. ඉතින් ඔය ටික තමයි දෙන්න තියෙන අප්ඩේට් ටික. මම අර වීඩියෝස් ටික දානවා නම් ඔයාලා කැමති නම් කියන්න. එතකොට ඔයාලා ඒවෙන් අරගෙන කන්ටෙන්ට් හදා ගන්නවා නම් ඒව කිසිම ප්‍රශ්නයක් නෑ. මට අවුලක් නෑ. මම මේ වීඩියෝ ටික හදලා ඔයාලට සපෝට් එකක් වෙන්න මම මේ ටික දෙන්න. මොකද දැන්ටත් මං හදපු සෙට් එකක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් කියන්න මම ඒ ටික අප්ලෝඩ් කරන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අද කොළඹ ආපු ගමන ඉවරුනේ. ඉතින් දැන් මූ මෙතනින් සමුදෙනවා. දැන් මම යනවා ඉතින් ටිකටම කෝච්චිය නැගලා නුවර. ඉතින් මොනවාරි කියපන් වීඩියෝ එක අවසානයේ දැන් මොනවද කියන්නේ. ඉතින් ඔහොම තමයි අද කී ඔන්න එයාපෝට් දෙකයි මයික් එකයි ඔන්න ඔය බරු ටික ගන්න ගියේ. තව පොඩි බරු ටිකක් ගත්තා. මම ඒක ගෙදර ගිහලා පොඩි රිවිව් එකක් දාන්න. එහෙනම් දැන් අපි මුට සමු දෙනවා එහෙනම්. එහෙනම් බයි. එහෙනම් බයි. අපි ඉස්සරහට සෙට් වෙමු මගදී. ඉතින් ඔන්න ඔය විදිහට බරු ටිකත් ඔක්කොම ටික කරගෙන බඩු සෙට් එකක්ම ගත්තා. මම ඔයාලට වීඩියෝ එක අන්තිමේදී පෙන්නන්නම් ගත්ත දේවල් ටික මොනවද කියලා. ඉතින් ওই ටිකත් අරගෙන ආපහු ආවා ස්ටේෂන් එකට. මට ට්‍රේන් එක තිබ්බේ 12:45ට. දවල් 12:45ට තමයි ට්‍රේන් එක තිබ්බේ. ඉතින් බරු ටිකත් අරගෙන අපේ බොක්කේ ෆිට් එකටත් ගුඩ් බයි කියලා මං ඉතින් එන්න පිටත් වුණා. ඇත්තටම කියන්න ඕනේ මම පෙටාවලින් නැංගපාර මට ඉඳගන්න සීට් එකක් හම්බුනේ මේරිගමදී. ඒ වෙනකන් එක දිගටම හිටගෙන ආවේ. ඒකත් ආයේ හොට් බෝඩ් එකේ ඉතින් පට්ට ලස්සන view එකක් තිබ්බා. sorry.com එක ෂොට් එකක්වත් ගන්න බැරි වුණා. ආවෙත් වෙන ගේමක් දීලා. ඉතින් පොඩි ෂොට් දෙක තුනක් ගත්තා. ඉතින් මේ ටික තමයි ඔයාලා බලන්න නැත්තේ. කරගන්න දෙයක් නැහැ. ඒ තරම් සෙනගක් පට්ට සෙනගක් හිටියේ. ඉතින් ඔන්න ගයිස් වෙලාව දැන් 6:00 වගේ ඇති. දැන් තමා ගයිස් ගෙදර ආවේ. ඉතින් ඔන්න ඔහොම තමා අද දවස ඉතින් ගෙවුනේ. ඉතින් පට්ට මහන්සි මං ආවෙත් හිටගෙන සෑනගීමක් දීලා ආවේ. අද පට්ට සෙනගක් හිටියේ. ඉතින් ඔන්න ඔහොම තමා අද වැඩ ටික ඉවර වුණේ. ඉතින් දැන් මං ගත්ත බරු ටික ඔක්කොම ඔයාලට වීඩියෝ එකක් අන්තිමට පෙන්නන්න. ඉතින් ඔන්න ඔහොම තමා අද දවසේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඔයාලට මේ කියලා බරු ටික නම්මනම් ඒ මේෂන් එක පෙන්වන්න යන්නම් කියලා. දැන් ගත්තා මෙන්න මේ මයික් එක. මේ බයික් එකේ මේ ඉතින් මේක තමයි ගත්ත මයික් එක. මෙන්න මේක ගත්තේ. මේක ඇවිල්ලා Oppo කියන බ්‍රෑන්ඩ් එකේ ඩුවල් මයික් සෙටප් එකක් ගත්තා. ඊට පස්සේ ආයෙ ගත්තා Poco බ්‍රෑන්ඩ් එකේ පවර් බැංක් එකක් ගත්තා මිලියන් 1000. ඊට පස්සේ ආය මං ගාව තිබ්බ රින් ලයිට් එකක්. ඒ රින් ලයිට් එක නෙවෙයි දැන් මම මේක ගහලා තියෙන්නේ. ඒක මාරු කරා. ඊට පස්සේ ආයෙ ගත්තා මේක තමයි ගිම්බල් එක වගේ. මේක ඇවිල්ලා බ්‍රෑන්ඩ් එක බලන්න මේක ට්‍රයිපොඩ් එකක් එක්ක ඔක්කොම ටික ඉන්නේ එකට.
මේක ඇවිල්ලා සීටල් බ්‍රන්ඩේ සීටල් තම මේක බ්‍රෑන්් ම දන්න තර වෙන්න ඇති ෝස්ටර්ග නියමං ෝය නැරද වෙන්න ඇති මෙන්න මේක ඉමල් එක ඊට පස මංහයි ගත්තා මෙ මේක මංගව කලින් තිබ්බා මේටල්ල මේක තිබ්බා ඊට වඩා මෙ මේක හොඳ කියල මේකත මේ එක්ලයින් කරව ඒ බඩ් දෙකක් මේක අර මේ තියෙන පොඩි පවබෑන්කයක් එක්ක එන අන්නේ සීන් එක තියෙන ඉතින් ඔන්න ඔයටික තමන් ගත්තේ දැන් ඔයාට මේක රිවක් ඕන්න ම රිවක් සම්පුරන දෙන්න ඉතින් කමෙන්ට අද රිවක් ඕන්න මේටික ගත්තේ මං පෙටවල ශොප්පේ ඒටික ලොකේෂන් මේගේ ප්‍රයිස් සනම් මනම් මෙවෙන් දාන්න පුලන් වැඩ කෑලි ඒටික ඔක්කොමටික ම දාන්න ඉතින් ඔයටික තමන් ගත්තේ ඉතින් ඔන්න ඔය විදිරත මද දවස බ්ලොග් කිවරුණේ ඉතින් කලින් කිව්ව වගේ අඩු පාඩු මොනවාට තියෙනවන කමෙන්ට් සෙක්ෂන් එක දාන්න මොකද මන් තාම මේක හුරු නැහැ හුරු වෙන ගමන් ඉතින් සපෝට් එකක් දෙන්න ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න එහෙනම් අපි අලුත් බ්ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙනවා එහෙනම් හැමෝටම ජය වේවා ගුණපුස Adipara.